කොන්චවා ඔකට දෙකෙන් ජපානිස්වර YouTube channel එකත් එක්ක තවත් අලුත් ක්‍රෙඩිට් කාඩ් එකක් ඇප්ලයි කරන්න කොහොමද කියලා තමයි අද වීඩියෝ එකේ මම කතා කරන්න හදන්නේ. රයිට් මේක ටිකක් කලින් ඉඳන් තිබිච්ච කාඩ් එකක් ඒත් ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච නැති කාඩ් එකක්. ඒකින්ද මම හිතුවා ඔයාලට මේක ගැන කිව්වොත් හොඳයි කියලා. මේ කාඩ් එකේ විශේෂත්වය තමයි ඇත්තටම මේ කාඩ් එක ඇප්ලයි කරන්න පුළුවන් ඔන්ලයින්. එහෙම නැත්නම් ස්ටෝර් එකට ගිහලා ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒත් එකම මේකට බෑන්ක් ඩීටේල්ස් වගේ දේවල් ලයිසන් එකේ නම්බර්ස් වගේ දේවල් මුකුත් ඇතුළත් කරන්න ඕනේ නැහැ. ඔයාලට කෙලින්ම මේ ටික නැතුව මේ කාඩ් එක ඇප්ලයි කරන්න පුළුවන්. කාඩ් එක ඕකේ වුණාම පස්සේ ගෙදරට කාඩ් එක ඇවිල්ලා ඊට පස්සේ ඔයාලට පුළුවන් බැංක් account එකක් link කරන්න. ඇත්තටම ලීසින් ඇප්ලයි කරන්න පුළුවන් කාඩ් එකක් ස්ටුඩන්ට් ඉන්න ඔයාලට වර්කින් වීසා ඉන්න ඔයාලට මේ කිසිම කෙනෙක්ට SSW වෙන්න පුළුවන් ට්‍රේනින් වීසා වෙන්න පුළුවන්. ඔයාලා ඔක්කොම ඇප්ලයි කරන්න පුළුවන් කාඩ් එකක් තමයි මේ කොමේරි කාඩ් එක කියලා කියන්නේ. රයිට් කොමේරි කියලා කියන්නේ හෝම් ගුඩ්ස් තියෙන ෂොප් එකක්. ඔයාලා දන්නවා නැෆ්කෝ වගේ එහෙම නැත්නම් ගුඩ් ඩේ වගේ shops තියෙනවා. මේ හෝම් ඩෙකරේෂන්ස් ඒ වගේ ගෙවල් වලට අවශ්‍ය කරන දේවල් තියෙන ෂොප් එකක් තමයි මේ කොමේරි කියලා කියන්නේ. රයිට් මේක ක්‍රෙඩිට් කාඩ් එක ගැන තමයි අද මම මේ කතා කරන දන්නේ වීඩියෝ එකකින්. වීඩියෝ ගෙවරකම් බලන්න ලේසියෙන් ඇප්ලයි කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් ටිකක් විතරයි දාන්න තියෙන්නේ. ස්ටෙප් බයි ස්ටෙප් එකේ ඉඳන් අන්තිම වෙනකම් කොහොමද මේක ඇප්ලයි කරන්න කියලා මම ඔයාලට මේ වීඩියෝ එකේ කියලා තියෙනවා. රයිට් එහෙනම් අපි ගිහලා බලමු කොහොමද මේ කාඩ් එක ඇප්ලයි කරන්න කියලා. රයිට් ඔයාලා Google Chrome එකේ ලැප් එකකින් යනවනම් එහෙම නැත්නම් ඔයාලගේ ෆෝන් එකේ Google Chrome එකෙන් හරි ඔයාලා සර්ච් කරන්න කොමේරි ක්‍රෙඩිට් කාඩ් කියලා. මෙන්න මේ විදිහට සර්ච් කරන්න කොමේරි ක්‍රෙඩිට් කාඩ් කියන ඔප්ෂන් එක. මේක සර්ච් කරන පස්සේ මෙන්න පහළට ගියාම මෙන්න මේ විදිහට ඔයාලට පේනවා කොමේරි කාඩ් කියලා රතු පාට අයිකන් එකක් තියෙනවා. මෙන්න මේක තමයි ඔයාලා ක්ලික් කරන්න ඕනේ. රයිට් මේක වෙබ්සයිට් එකට යන්න. වෙබ්සයිට් එකට ගියාම පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පොයින්ට්ස් හම්බ වෙනවා, ප්‍රෙසන්ට්ස් හම්බ වෙනවා වගේ දේවල් ටිකක් තියෙනවා යාළුවා වෙබ්සයිට් එකේ. ඔයාලට මෙහෙම තමයි පේනවා ක්‍රෙඩිට් කාඩ් එකක් වැටලා තියෙන රතු පාට. මෙන්න මේකට තමයි අපි අද ඇප්ලයි කරන්න යන්නේ. රයිට් ඔන්න විදිහට පහළට යන්න. පහළට ගියාම පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා කොමේරි කාඩෝ කියලා එකක් තියෙනවා. මේක එක කාඩ්ස් තියෙනවා. ඔය ඇක්වා කාඩ්, බිස්නස් කාඩ්, කෝපරේෂන් කාඩ්, ඇග්‍රි කාඩ් කියලා ගොඩක් දේවල් තියෙනවා. අපි අද දාන්නේ මෙන්න මේ රතු පාට කොමේරි කාඩෝ කියන එක තමයි අපි ඇප්ලයි කරන්න යන්නේ. අන්න එක ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ මෙන්න මේ විදිහට පේජ් එකට ඔයාලට එනවා. ඔයාලා මෙන්න මේ වගේ පේජ් එකට ආවන් පස්සේ මෙතන ඔයාලට පේනවා අතු පාටින් දකුණු පැත්තේ තියෙන ඔන්ලයින් දේ මොෂ් කොමි කියලා අයිටම් එකක්. මොෂ් කොමු ගන්න තියෙන මෙතනින් ඔන්ලයින් ඇප්ලයි කරන්න කියලා තමයි මෙතන ගහලා තියෙන්නේ. ඕන වෙලාවක ට්‍රාන්ස්ලේටර් පාවිච්චි කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක පාවිච්චි කරලා ඔයාලට වැඩේ කරගෙන යන්න පුළුවන්. මෙතින් හට අප ඩීටල්ස් ටික එන්ටි කර ගන්න තමයි තියෙන්නේ. මුලින්ම මෙයාලගේ ඇග්‍රීමන්ට් එක තියෙනවා. ඔයාලා ඒක ඇක්සෙප්ට් කරන්න ඕනේ. මෙහෙම පහළට යන්න. පහළට ගියාන් පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා කන්ටැක්ට් නම්බර්ස් වගේ ඩීටල්ස් ටිකක් දාලා තියෙනවා. ඉතින් එහාට පහළට මෙන්න මේ වගේ මෙයාලගේ ඇග්‍රීමන්ට්ස් වගේක් තියෙනවා. මෙතන මේ චෙක් බොක්ස් එක ටික් එකක් දාලා ටික් එකක් දාලා මෙන්න මේ නිල් පාට මොස්කොමු කියන බටන් එක ක්ලික් කරන්න. රයිට් මේක ක්ලික් කරාන් පස්සේ ඊළඟට ඔයාලට තියෙන්නේ ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක කන්ෆර්ම් කරගන්න එක. රයිට් ඊමේල් ඇඩ්‍රස් එක හරියට එන්ටර් කරන්න. මොකද ඊමේල් එකට තමයි ඔක්කොම විස්තර ටික එන්නේ. මෙතනින් පටන් ගන්න තැනම ඔයාලට ඊමේල් එක එන්ටර් කරන්න තියෙනවා. පළවෙනි බොක්සස් දෙකේම එකම ඊමේල් ඇඩ්‍රස් එක උඩ යටයි දෙකේම එන්ටර් කරන්න. එන්ටර් කරලා ඉවරුණා පස්සේ මෙන්න මෙතන ඔයාලට පෙන්නන නිල් පාට බටන් එකක් යට ඕපන් වෙනවා. මෙන්න මේක ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ ඔයාලගේ ඊමේල් එකට මෙන්න විදිහට මේල් එකක් ආවා කියලා කියනවා. ඒ ඊමේල් එකේ කෝඩ් එකක් තියෙනවා. මෙන්න මේ කෝඩ් එක ඔයාලා කොපි කරගන්න ඕනේ. කොපි කරගෙන මෙන්න මෙතන පේස්ට් කරලා next බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ. රයිට් මේක ක්ලික් කරාන් පස්සේ තමයි දැන් කාඩ් එකේ ඩීටේල්ස් එන්ටර් කරන්න පටන් ගන්න තියෙන්නේ. රයිට් අනිත් කාඩ්ස් වල වගේ තමයි මුලින්ම ඔයාලට තියෙන්නේ ඔයාලගේ පර්සනල් ඩීටේල්ස් ටික එන්ටර් කරගෙන යන්න. ඒ කියන්නේ last name first name තමයි ඉස්සෙල්ලාම ඔයාලට දාන්න තියෙන්නේ මෙන්න මේ පෙට්ටිය ඔක්කොගෙම. මුලින්ම පෙට්ටි දෙකේ ඔයාලට තියෙන last name එක දාන්න. ඊට පස්සේ first name එක ඊට පස්සේ ආයෙ last name එක first name එක. මේ දෙකම කතකනා වලින් තමයි ඔයාලා දාන්න ඕනේ. ඊට පස්සේ මේ රෝමාජි කියලා තැන විතරක් last name first name කියලා ඉංග්‍රීසි වලින් දීලා තියෙන තැන ඉංග්‍රීසි වලින් last name එකයි first name එකයි දාන්න. ඊට පස්සේ male ද female ද කියලා select කරන්න. එතනින් එහාට ඔයාලගේ send in ගප්පි එක ඔයාලට enter කරන්න තියෙනවා. ඔයාලගේ date of birth එක අවුරුද්ද මාසය දවස දාන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ phone number mobile number එක enter කරන්න තියෙනවා. එතනින් එහාට පහළට ගියාන් පස්සේ land phone number එකක් තියෙනවද නැද්ද කියලා තියෙන්නේ. land phone number එකක් නැත්නම් මුකුත් enter කරන්න දෙයක් නැහැ. ඒක ওই විදිහටම තියන්න. රයිට් ඊට පස්සේ ඔයාලා කලින් enter කරපු email address එක ආපහු enter කරන්න. මෙන්න මේ විදිහට ඔයාලා email address එක enter කරන්න. රයිට් ඊමේල් එක එන්ටර් කරාන් පස්සේ ඊළඟට ඔයාලට තියෙන ඔයාලගේ ඇඩ්‍රස් එක. දැන්ට ඔයාලා ඉන්න ඇඩ්‍රස් එක තමයි මෙතෙන්ට දාන්න ඕනේ. ලියුම් එන ඇඩ්‍රස් එක. පෝස්ටල් කෝඩ් එක ගහන්න මෙන්න මේ විදිහට මම නිකන් ඔයාලට එකක් ගහලා පෙන්නන්න. මෙන්න පෝස්ටල් කෝඩ් එක ආපු ගමන් කෙන් එකයි එතනින් යට C එකයි මොන කුවකේද ඔයාලා ඉන්නේ කියන එකයි මේ විදිහට වැටෙනවා. මෙතනින් එහාට තියෙන ටික ඔයාලා ඊළඟ ලයින් එකේ ගහගෙන යන්න. ඊට පස්සේ ඒ වගේම කතකන වලින් යටින් වැටලා තියෙනවා. යටින් කතකනගෙන වැටලා තියෙන ටිකත් හරියට ඉතුරු ටික ඔයාලා එන්ටර් කරගෙන යන්න තමයි තියෙන්නේ.
රයිට් ඇඩ්‍රස් එක ගහලා ඉවරුණාන් පස්සේ ඊට පස්සේ ඔයාලට දාන්න තියෙනවා මේ ඇපාර්ට්මන්ට් එකක ඉන්නේ ඔයාලා මැන්ෂන් එකකද ඉන්නේ තනියෙන් ගත්ත ගේකද කියලා විස්තර සිලෙක්ට් කරන්න තියෙනවා මේ ටික ඔයාලා එන්ටර් කරන්න සිලෙක්ට් කරන ඩ්‍රොප් ඩවුන් එකෙන් සිලෙක්ට් කරන්න තමයි තියෙන්නේ ඔයාලා දැන් ඉන්නේ මැන්ෂන් එක නම් මැන්ෂන් එක දාලා අපාතෝ එක නම් අපාතෝ කියලා එක දෙකම එකේ තියෙන්නේ මෙන්න මේක සිලෙක්ට් කරන්න රයිට් මේක සිලෙක්ට් කරාන් පස්සේ ඊළඟට ඔයාලට තියෙන්නේ කොච්චර කාලයක් ඔයාලා මේ ගෙදර ජීවත් වෙනවද කියලා එන්ටර් කරන්න අවුරුදු 3මාරක් වෙන්න පුළුවන් අවුරුදු 3යි මාස 2ක් වෙන්න පුළුවන් අවුරුද්දේ මාස 3ක් වෙන්න පුළුවන් අන්න ඒ විදිහට හරි ඒක මෙතන එන්ටර් කරන්න රයිට් එන්ටර් කරලා ඉවරලා ඊළඟට තියෙන්නේ ඔයාලා කී දෙනෙක් මේ ඇපාර්ට්මන්ට් එකේ ඉන්නවද කියලා. කියන ඔයත් එක්ක තවත් කෙනෙක් ඉන්නවද කියන එක. මෙතන ඇපාර්ට්මන්ට් එකේ දෙන්නෙක් ඉන්නවා නම් තුන් දෙනෙක් ඉන්නවා නම් ඒත් කමන්නේ ඔයා විතරයි ඉන්නේ කියලා තමයි ඔයාලා සිලෙක්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා තනියෙන් මේ ඇපාර්ට්මන්ට් එකේ ඉන්නවා කියලා දාන්න. එතකොට තමයි කාඩ් එක වදින්න තියෙන chance එක වැඩි වෙන්නේ. මෙන්න මේ විදිහට මම සිලෙක්ට් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාලත් එන්ටර් කරන්න. හරි මේ ටික එන්ටර් කරාන් පස්සේ ඊළඟට ඔයාලට තියෙනවා පින් නම්බර් එකක් ගහන්න. ඒ කියන්නේ ඔයාලා ක්‍රෙඩිට් කාඩ් එකට අදාළ පින් නම්බර් එක තමයි මෙතන ගහන්න තියෙන්නේ. අංක 4ක නම්බර් එකක් ගහන්න. date of birth එක phone number එක ඒව ගහන්න බෑ. ඒකින්ද ඔයාලට පුළුවන් අංක 4ක් මේකට එන්ටර් කරන්න. ඊළඟට ඔයාලට සිලෙක්ට් කරන්න තියෙන්නේ ඔයාලා කරන ජොබ් එක මොකක්ද. ඒ කියන්නේ ඔයාලා ෂේෂයින් කෙනෙක්ද, ෆුල් ටයිම් වැඩ කරන කයිෂයින් කෙනෙක්ද, එහෙම නැත්නම් ඔයාලා පාර්ට් ටයිම් කරන කෙනෙක්ද, එහෙම නැත්නම් ඔයාලා ගකුසේ කෙනෙක්, ස්ටුඩන්ට් කෙනෙක්ද ඉන්නේ කියන එක සිලෙක්ට් කරන්න තියෙනවා. මෙතන වර්කින් කරන අය නම් ෂයින් කියන එක කයිෂයින් කියන එක තමයි සිලෙක්ට් කරන්න ඕනේ. මම ඔය සිලෙක්ට් කරලා තියෙන එක ඔයාලා ස්ටුඩන්ට් නම් ඉන්නේ ස්ටුඩන්ට් ඉන්න කෙනෙක් පාර්ට් ටයිම් එක තමයි සිලෙක්ට් කරන්න ඕනේ. මේක සිලෙක්ට් කරලා ඊළඟට ඔයාලට තියෙන්නේ මේ ඔයාලා මොනවා සම්බන්ධ කම්පැනි එකද වැඩ කරන්නේ කියලා සිලෙක්ට් කරන්න. රයිට් මේක සිලෙක්ට් කරලා ඊට පස්සේ මේක සිලෙක්ට් කරලා ඉවර වෙලා ඊළඟට ඔයාලට තියෙනවා ඔයාලගේ කයිෂ එක ඇවිල්ලා කබුෂිගේ කයිෂ එකක්ද එහෙම එකක් නැති එකක්ද කියලා සිලෙක්ට් කරගන්න. එහෙම නැත්නම් ගෝදෝ කයිෂ එකක්ද යුගෙන් කයිෂ එකක්ද කියලා ඒ අදාළ කයිෂ එකෙන් අදාළක ඔයාලා සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරලා ඉවරලා ඒක ඉස්සරහින්ද තියෙන්නේ පිටිපස්සෙන්ද තියෙන්නේ කියන එක සිලෙක්ට් කරන්න තියෙනවා. මේකේ ඔයාලට තියෙනවා මම ටික් එකක් දාලා තියෙනවා ඉස්සරහින් තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ කම්පැනි නම එන්ටර් කරන්න. 711 එක හරි ෆැමිලි මාර්ට් එක මොකක් හරි කොම්බිනි වැඩ කරනවා නම් මොන 711 එකේ මොන චෝම එකද කියන එක වෙනකන් එන්ටර් කරන්න. අපි හිතමු 711 හරුමචි 10 අන්න ඒ වගේ අය ඔක්කොම ගහන්න ඕනේ. ඊට පස්සේ අර කලින් වගේම ඇඩ්‍රස් එක එන්ටර් කරන්න තියෙනවා. මේක ඔයාලා වැඩ කරන තැන ඇඩ්‍රස් එක හරියටම පෝස්ටල් කෝඩ් එක ගහන්න බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඊටු ටික එන්ටර් කරගෙන යන්න. ඊට පස්සේ ෆෝන් නම්බර් එක එන්ටර් කරන්න තියෙනවා කම්පැනි. මෙතන ඔයාලා වැඩ කරන තැන හරියට ෆෝන් නම්බර් එක එන්ටර් කරන්න. මේවට කෝල් එන්නේ මුකුත් නැහැ. ඒත් සමහර වෙලාවල් වලට ඔයාලා මේක වැඩ කරනවද කියලා චෙක් කරගන්න කෝල් එකක් දෙන්න ඉඩ තියෙනවා. ගොඩක් දුරට එහෙම වෙන්නේ නැහැ. වෙන්න තියෙන chance එකක් නැත්තේත් නැහැ. රයිට් ඊළඟට මෙන්න මෙතනින් සිලෙක්ට් කරන්න තියෙනවා ඔයාලා කොච්චර කාලයක් මේ කම්පැනි වැඩ කරනවද කියලා. එතකොට මේක අවුරුදු 2ක් වෙන්න පුළුවන්, අවුරුදු 3ක් වෙන්න පුළුවන්, ඔයාලා අවුරුද්දක් වෙන්න පුළුවන්, මාස ගාණක් වෙන්න පුළුවන්. ඒ අදාළ එක මෙතන එන්ටර් කරන්න තමයි ඔයාලට තියෙන්නේ. රයිට් මේක එන්ටර් කරන්න එන්ටර් කරලා ඉවරුනාන් පස්සේ ඊළඟට ඔයාලට තියෙන්නේ මේක කී දෙනෙක් වැඩ කරනවද කියලා මෙයාලා අහනවා. අපි හිතමු 10 දෙනෙක් වැඩ කරනවා. එහෙම නැත්නම් 10ක් 99ක් අතර ගාණක් 100 දෙනෙක්ට වැඩිය වගේ මෙන්න මෙතන අදාළ එක සිලෙක්ට් කරගන්න. රයිට් ඊට පස්සේ තමයි ඇත්තටම වැදගත්ම දේ තියෙන්නේ මේ තමයි ඔයාලගේ නෙන් ෂූ එක. එහෙම නැත්නම් ඔයාලගේ අවුරුද්දේ වාර්ෂික ආදායම කීයද කියන එක. මෙතන ස්ටුඩන්ට් කෙනෙක් නම් අනිවාර්යෙන් 280ක් එහෙම නැත්නම් 300ක් අතර ගාණක් අනිවාර්යෙන් දාන්න. ඔයාලා ෂයින් කෙනෙක් නම් අදාළ ඔයාලගේ නෙන් ෂූ එක දාන්න. නෙන් ෂූ එක වැඩි වෙන තරමට කාඩ් එක වදින්න තියෙන chance එක වැඩි. ඒත් part time ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් 280 300 අතර දාන්න. ඊළඟ දෙකටම බිඳුව දාන්න ලෝන් සහ ක්‍රෙඩිට් සර්විසස් මුකුත් නැහැ කියලා ඊට පල්ලෙයන් තියෙන්නේ මේ මම 250 දාලා තියෙන්නේ සේවිංග්ස් කරලා තියෙන ගාණ. ෂයින් කෙනෙක් නම් ඉන්නේ ඔය කට්ටිය 250ක් කියලා දාන්න පුළුවන්. ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් නම් පාර්ට් ටයිම් කරන කෙනෙක් නම් 50ක් කියන වගේ ගාණක් මෙතන දාන්න. දාලා නෙක්ස්ට් කරන්න. නෙක්ස්ට් කරාන් පස්සේ ඊළඟට ඔයාලගෙන් අහනවා ඔයාලට තවත් කාඩ් එකක් අවශ්‍යද කියලා. ඒ කියන්නේ ඔයාලට තවත් ක්‍රෙඩිට් කාඩ් එකක් ඕනද? ඒ කියන්නේ ඔයාගේ ෆැමිලි එකේ කෙනෙක්ට කාඩ් එකක් ඕනද කියලා. මෙතන සිලෙක්ට් කරන්න එපා. මේක නැහැ කියලා දාන්න. ඊට පල්ලෙහාන් ETC කාඩ් එකක් සිලෙක්ට් කරන්න තියෙනවා. මෙන්න මේ ETC කාඩ් එකට ඔව් කියන එක ටික් කරලා ඔයාලට ETC කාඩ් එකක් ඕනේ කියලා නෙක්ස්ට් බටන් එක ක්ලික් කරන්න. රයිට් මේක ක්ලික් කරාන් පස්සේ ඊළඟට මෙයාලගේ සර්විසස් වගේක් තියෙනවා. මෙන්න මේ සර්විසස් ටික ඕනේද කියලා අහනවා. ඊට කලින් යන්න කලින් මෙතන ඔයාලට මේ ඔන්ලයින් account එකට log වෙන්න ඔයාලට ෆෝන් එකෙන් මේකට log වෙන්න පුළුවන්. ඒකට අදාළ පාස්වර්ඩ් එකක් එන්ටර් කරන්න මෙතනට එනවා.
මේ පාස්වර්ඩ් එක හරියට එන්ටර් කරන උඩයි යටයි දෙකේම හරියට එන්ටර් කරලා පහළට යන්න. පහළ ඊළඟට තියෙන සර්විසස් මේ එක එක ඉන්ෂුරන්ස් සර්විසස් තියෙනවා, ක්‍රෙඩිට් සර්විසස් තියෙනවා, රිවෝඩ් සර්විසස් තියෙනවා. මේ වගේ ගොඩක් සර්විසස් තියෙනවා. මේවා අවශ්‍ය වෙන සර්විසස් නෙමෙයි. මේවා දැම්මත් නැතත් ඔයාලට කාඩ් එක වදිනවා නම් වදිනවා, නැත්නම් වදින්නේ නැහැ. මේවා දැම්මා කියලා වදින්නේ නැති වෙන්නේ වෙලාවුරුත් නැහැ. මේවා දැම්මේ නැහැ කියලා වදින්නේ නැත්තේ නැහැ. ඒකින්ද මේවා දාන්න යන්න ඕනේ නැහැ. පහළට ගියාම මෙන්න මෙතන මේ කෑෂිංග් සර්විස් කියන එක තියෙනවා. මෙතන ඔයාලට කෑෂින් කීයක් ගන්න ඕනේද කියන එක තමයි මෙතන දාන්නේ. මෙතන කොළ 10 දාන්න මම දාලා තියෙන විදියට. ඊට පස්සේ පල්ලෙහා බොක්ස් එකක් ඕපන් වෙනවා. ඔයාලට පේනවා අන්න එතන බිඳුව කියලා දාන්න. ඒ තමයි ලෝන් ඔයාලට තියෙනවද කියලා අහන්නේ. මෙතන ලෝන් මොකුත් නැහැ කියන එක බිඳුව දාන්න. කෑෂිං සර්විසස් එක 10 කියන එක දාන්න. මොකද මේක පස්සේ වැඩි කරගන්න පුළුවන්. කාඩ් එක වදුනාන් පස්සේ. මෙතන අපේ අරමුණ වෙන්න ඕනේ මුලින්ම කාඩ් එක දාගන්න එක. ඒකින්ද අඩුම ගාන කොළ 10 දාලා තියන්න. ඒක යාලා ඔයාලගේ ක්‍රෙඩිට් ස්කෝර් එක ඔක්කොම බලලා ඒක වැඩි කරලා දෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මුලින් 10ක් දීලා පස්සේ වැඩි කරන්නත් ඉඩ තියෙනවා. සමහර අයට කෑෂින් එක ඔන් කරලා දෙන්නෙත් නැති වෙන්නත් වෙලා තියෙනවා. ඒකින්ද ඒක 10 දාලා නෙක්ස්ට් කරගෙන යන්න. රයිට් මෙතන මම පාස්වර්ඩ් එක මෙන්න මම කලින් කිව්වා වගේ වැඩි විදිහට ගහලා තියෙන උඩයි යටයි මේක හරි විදිහට ගහන්න මෙන්න මම කිව්වා වගේ ගහලා ඉවර වෙලා පාස්වර්ඩ් එක ඕකේ නම් ඊළඟට පහළට ගිහලා මෙන්න මේ නෙක්ස්ට් බටන් එක ක්ලික් කරන්න තියෙනවා. right මෙන්න මේ වගේ next button එක click කරන්න. next button එක click කරාන් පස්සේ ඔයාලා ඊළඟ page එකට යනවා. මෙතන ඔයාලගේ details ටික confirm කරගන්න තමයි එන්නේ. right මෙතන ඔයාලා enter කරපු details ටික ඔක්කොම check කරන්න. උඩින් ඉඳන් පහළට ඔක්කොම හරි නම් පහළටම ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ කාඩ් එකට apply කරන්න. මම කලින් කිව්වා වගේ මේ කාඩ් එකේ ඇත්තටම බෑග් ඩීලර්ස් මුකුත් එන්ටර් කරන්න නැහැ. ඔයාලා කෙලින්ම next කරන්න. next කරාන් පස්සේ මෙන්න මෙතන කෝඩ් එකක් එනවා. reception number එක. ඒ කියන්නේ කාඩ් එක apply වුණා. ඔයාලට email එකකුත් එනවා. මෙන්න මේ කාඩ් එකට මේක විදිහට apply වුණා කියලා. එතනින් එහාට සතියක් වගේ කාලයක් ඇතුළත ඔයාලට කාඩ් එක වදුරවද නැද්ද කියලා තවත් email එකක් එයි ඔයාලගේ මේ registered email address එකට. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් කාඩ් එක වදුරවද නැද්ද කියලා. රයිට් මම හිතනවා ඔයාලට අයිඩියා එකක් ආව කියලා කොහොමද මේ කොමරි කාඩ් එකට ඇප්ලයි කරන්න කියලා. සාමාන්‍යයෙන් ඔය කාඩ් ඊමේල් එකක් එනවා කාඩ් එක ඔක් වුණාන් පස්සේ ඒ ඇවිල්ලා සත් එකක් වගේ යන්න කලින් ඔයාලගේ ගෙදරට මේ කාඩ් එක ඔයාලට ලැබෙනවා. JCB බ්‍රෑන්ඩ් එකකින් විතරයි දැන්ට මේ කාඩ් එක තියෙන්නේ. ඒකින්ද ඒ JCB බ්‍රෑන්ඩ් එකකින් ඇප්ලයි කරන්න බ්‍රෑන්ඩ් එක වෙනස් කරන්න දෙයක් නැහැ. ලේසියෙන් මේ කාඩ් එක ගන්න පුළුවන්. ඒකෙන්ද ඉක්මනින් ඇප්ලයි කරන්න. මොකද ගොඩක් අය ඇප්ලයි කරන්න පටන් ගත්තාන් පස්සේ මේක මොකක් වේද කියන්නේ අපි දැනට දන්නේ නැහැ. දැනට කිසිම ප්‍රශ්නයක් නැතුව අලුතෙන් ආපු කෙනෙක්වත් මේ කාඩ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. විස්තර ටික හරියට දාන්න, ඇඩ්‍රස් එක හරියට දාන්න, ඊමේල් ඇඩ්‍රස් එක අනිවාර්යෙන් වරද්ද ගන්න එපා. මේ ටික හරියට දාලා මේ කාඩ් එක ඇප්ලයි කරලා බලන්න. ඔයාලටත් කාඩ් එක ගන්නොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න පහලින්. රයිට් අද වීඩියෝ එච්චරයි. යන්න කලින් කියන්න කැමති තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා subscribe button එක තියෙනවා. අනිවාර්යෙන් click කරගෙන යන්න. bell icon එක තියෙන එහා පැත්තේ ඒකත් click කරගෙන යන්න. ඒතකොට අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම දැනගන්න පුළුවන්. රයිට් වීඩියෝ එක අනිවාර්යෙන් share කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ දෙක හම්බෙමු. සයනාරා.